සාහිත්‍යකරුවා කිසියම් නිර්මාණයක් සඳහා පෑන අතට ගන්නේ ඔහුගේ සිත කුමක් හෝ කාරණයකින් රිදීමකට, ප්‍රීතියකට, තිගැස්මකට, එහෙමත් නැතිනම් වෙනත් ආවේගයකට පත් වූ විටයි. ඒ ඔහුගේ සිත සසල වීමකි. සසල වූ සිත ඇතැම් විට කවියකට ඉඩ පාදා ගනී. ඒ හතරපද කවියක් විය හැකි. එසේත් නැතිනම් ඉතා කෙටි වැකියෙක් තැන් කළ එළිවට හෝ වෙනත් අලංකාර නැති පද පේලි විය හැකි. රසය ආත්මය කරගත් වැකිය කවියයි. මේ විශ්වනාථ පඬිවරයාගේ අදහසක්. පුංචි වුණත් ලොක්කෝ වුණත් තරුණ වුණත් නාකි වුණත් අපි හැමදෙන පුංචි අයෝ, පුංචි දරුවෝ කිරිසප්පයෝ. ආදරයේ සහන්නෙළිය ඇති දෑසක් වුවමනාය. ඒ දෑසින් අප නලවා නිදි කරන්න වුවමනාය. මේ රසය ආත්මය කරගත් කවියක්. ගුණදාස අමරසේකර සූරීන්ගේ අමල් බිසෝ කාව්‍ය සංග්‍රහයේ එන ආදරයේ සහන්නෙළිය නම් පද්‍ය පන්තියේදී මේ පද පේලි අපිට හම්බ වෙනවා. නිර්මාණකරුවාගේ සිත රිදීමකින් සසල වූ අවස්ථාවකි මේ. කුඩා කල මවගෙන් පියාගෙන් ලබන ආදරය ළමා සිත සනසවනවා. එහෙත් වැඩිහිටි බවට පත් වූ පසු ඒ ළමා සිත තවදුරටත් සැනසීමක් ගැන ඇතිවන ආශාවකින් රිදෙනවා. කවියා කියන්නේ තරුණ වුණත් නාකි වුණත් අපි හැමෝම පුංචි අය බවයි. මවගෙන් පියාගෙන් ලද උණුසුම් ආදරය දැන් වෙනත් අයෙකුගෙන් ඉල්ලීම මිනිස් ගතියයි. ඒ නොලැබීම සිතට රිදීමකි. ඒ රිදීම සාහිත්‍යකරුවාට කදිම නිර්මාණයකට පාර පෙන්වනවා. කවියාට සතුටද මිහිරි නිර්මාණයකට පාර කියනවා. දුක වගේම සතුටත් ඔහුගේ හදවත සසල කරන හේයින් තමයි ඒ. සසල වුණු හදවත රසවත් යමක් නිර්මාණය කරනවා. කවියාට දුක රසවත් නොවුනත් ඔහු ඒ නිර්මාණය කරන කවියේ රසවත් බවක් හැඟෙනවා. දුකද රසයක්ම වන්නේය. කුමාරතුංග මුනිදාස සූරීන් පුතා ගැන ලියන කවියෙහි පියෙකුගේ සෙනෙහස ඉතා මනරම් ලෙසින් සනිටුහන් කරනවා. සෑම පියෙකුම දරුවෙකුගේ උණුසුමෙන් නව ජීවයක් ලබන බව ඇත්තයි. එහෙත් නිර්මාණකරුවා ලබන නව ජීවය ඔහුටම පමණක් සීමා වූ අත්දැකීමක්, රසවත් බවක් නොවේ. නිර්මාණකරුවා තම අත්දැකීම බෙදයි. තමන්ද විඳිමින් අනෙකුන්ටද විඳින්නට සලස්වයි. එවැනි නිර්මාණයක් අවුරුදු ගණනාවක් පුරා පරම්පරා කිහිපයක් පුරා පවතී. පය තිබූ හඬින් දැනමා ඇති හැර සියල්ල නගා පියනාදයන් දනකගා අවුදින් පැනලා ගිලේ ලනු නොගත් අතිනුයි බැඳලන්නේ මා. අපේ කල්පනාලෝකය දැන් අවදි වෙනවා. සුරතල් දරු පැටියෙක් දනගාගෙන එනවා. ඔහු තම පියා බැඳලන්නේ ලනු නොගත් අතින්. චිත්තරූප අපේ හිතේ මැවෙනවා. ඒ හා සමගම ඉතා සියුම් ලෙස දරුවා හා පියා අතර ඇතිවන ස්නේහය. ඒ මැවුණු රූපයට විචිත්‍ර ලෙස පාට ගන්නනවා. එලිවැට ගැන උනන්දු නොවූ කවියාගේ හදේ මතු ආදරණීය හැඟීම් පිපෙනවා. දරුවා පියාගේ පාහඬ අඳුනනවා. ඒ හඳුනා ගැනීම පියපුතු ආදරයේ බැම්මයි. පියාගේ ආදරයේ බැමි බැඳලන්නේ ලනු නොගත් අතිනු යන යෙදුම අලංකාරයි. ඒ ලෙසම ඉන් ධ්වනිත වන සිරසාර වූ බැඳීම ඉතාමත්ම ප්‍රබලයි. සිතාදියේ නාපසු මග ගමට යන්න ආසයි මට. ඒත් ගමට යන්නට දැන් පාර මතක නැත්තේ. දුක සතුට වගේම ආශාවත් කවියේ වගේම කෘති එකත් තෝතැන්නයි. සමුගන්නම් ඔයාලගේ මෙයාලගේ ආදරණීය YouTube නාලිකාව Book Verse by Tharu.